හායි යාළුවනේ හදත් ටෙක් LK YouTube channel එකෙන් ගෙන්න අලුත්ම වීඩියෝ එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක MyDevelop app එකකින් එන මෙන්න මේ error එක ගැන තමයි. ඉතින් මෙන්න මේ error එක කොහොමද හදාගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලා වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ටත් share කරන්න. ඉතින් යාළුවනේ වැඩි කතාවක් නැතුව යමු අපි අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මෙන්න මේ error එක කොහොමද දාගන්නේ කියලා තමයි අද කල්පනා මේ බලන්නේ. මුලින්ම ඔයාලා යන්න ඔයාලගේ Chrome එකට හරි ඉන්ටර්නෙට් යන browser එකට ගිහිල්ලා මෙතනින් search කරන්න my dialog app old versions කියලා ඔන්න පළවෙනි ලින්ක් එක up down කියලා එකක් ඇති අන්න ඒක ටච් කරන්න යාළුවනේ. මෙතනින් යාළුවනේ මේ උඩ versions තියෙනවා. ඉතින් මෙතන download කරන්න එපා. මම කියන එක විතරක් download කරන්න. ඒක තමයි වැඩ කරන්නේ. මෙතන see more කියලා ඇති. අන්න ඒක ටච් කරන්න. ටච් කරාන් පස්සේ තව load වෙනවා. මෙතනින් ඔයාලා ගන්න ඕනේ යාළුවනේ තව ගන්න 2025 ජනවරි 28 කියලා ඇති 18යි 18 version එක. අන්න ඒක යාළුවනේ ටච් කරන්න. ටච් කළා මේ පවලින් ගියාන් පස්සේ මෙතන ඔයාලට download කියලා කොළ පාටින් පෙන්නනවා. පොඩි load එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේක ඔයාලා download කරගන්න. ඉතින් මම download කරන්න යන්නේ. download කරලා install කරගන්න. තියෙන dialog app එක delete කරලා දාන්න. delete කරලා download කරන්න. ඊට පස්සේ යන්න කලින් වගේම ඔයාගේ account එකට MyDevelop account එකට යන්න. ඉතින් ගියාම යාළුවනේ මේ වගේ තමයි. ඉතින් වෙනසක් නැහැ. මේක යාළුවනේ අප්ඩේට් කරන්න කියලා මේ notification එකක් එනවා. ඉතින් ඒ අප්ඩේට් එක දෙන්න ඕනේ. මේ new update කියලා එනවා. මේක නිකන් මේ උඩින් ටච් දාන්න මැදලා දාන්න. දැන් හරි use කරන්න පුළුවන්. Play Store එක අවුල් වෙන්නේ නැහැ. ඒකම තමයි යන්නේ. වැඩි කරගත්ත ඇයි. වීඩියෝ වටිනවා නම් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.